බ්ලොග් එක ඉවර කරන්න යනවා. ලොක් හැතේ දානවා. සහෝදරයට කවුද? Hi, welcome back to my YouTube channel. ඉතින් මම දැන් මේ යන්න හදන්නේ ගොඩාක් කාලෙකින් මගේ යාළුවෝ ටිකක් හම්බෙන්න. ඉතින් මම මේ කොණ්ඩෙත් තවුල් කරගෙන හුළඟ වැඩි ගෝල් රෝඩ් යනවා කියන්නේ අනිවාර්යෙන් ඉතින් මාර හුළඟ. ඉතින් කොණ්ඩත් තවුල් කරගෙන මම දැන් මේ යන්න හදන්නේ අපේ සෙට් එකම හම්බෙන්න. ඉතින් කියන්න කතා ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා අන්තිම වෙනකම් මේ vlog එක බලාගෙන ඉන්න. මෙතනින් යද්දි මට ඇත්තටම හිතුණා අපරාධ මං අච්චර මහන්සි වෙලා මගේ කොණ්ඩ ලස්සනට හදාගෙන ආවේ කියලා. මොකද මාර විදියට හුළඟ. ඉතින් කමන්නයි ඉතින් මොනා කරන්නද. ඉතින් දැන් අපි යමු මගේ පිස්සු යාළුවෝ ටිකව හම්බෙන්න. Actually guys මට මෙන්න මේ සින්දුව මතක් වුණා ඔයාලා මෙන්න මේ විදිහට එද්දි. ඇත්තටම මේක මාර මැචින් ගානේ. එක දුන්නම ඔයඩමල් මාල්ලට බොත්තම ගලව. ඉතින් අපේ කට්ටිය වීඩියෝ කරනකොට කොහොමත් ඒ කට්ටිය ගැන නැචරල් ගතිය නැති වෙනවා. ඔන්න බලන්නකෝ. දැක්කනේ ඉතින් එක්ක එපා කියනවා නැත්නම් කැතට ගන්න එපා කියනවා අරක දාන්න එපා කියනවා මේක දාන්න එපා කියනවා. ඒ විදිහ පොඩි ඉතින් ප්‍රශ්න වෙනවා. බට් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මේ මෙමරිස් නේ. ඉතින් ඒක නිසා ඔයාලට ඉවසගෙන ඉන්න වෙනවා. ඕකේ. සෝ දැන් අපි කන ගමන් අපේ ලයිෆ් එක ගැන කතා කරනවා. ඉතින් ඉස්සර නම් අපි ඉස්කෝලේ කාලේ කතා කරන්නේ ඉතින් අපේ ක්‍රෂර්ස් ගැන. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ බස් එකේ වුණ දේවල් ඉතින් ක්ලාසස් වල වෙච්ච දේවල් ඒවා. හැබැයි දැන් අපි අපේ ලයිෆ් එක ගැන කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඒත් ඉතින් ජෝක් තමයි අපිට. ඉතින් අපි දැන් එක කෙනාගේ ලයිෆ් එක ගැන අහන ගමන් තමයි මේ. මොකක් හරි හොඳ උපදූපයක් අහන ගමන් මම දැන් මේ ඉන්නේ. නේද? නැහැ. ඕක නෙමෙයි මම අහන්නේ. සෝරි. ඉතින් ගාන්ට හල ඇනිවර්සරිට එනකොට එක වීඩියෝ ක්ලිප් එකක්වත් මට සවුන්ඩ් දාන්න බෑ. මොකද නැත්තම් එහෙම අපේ කට්ටියගේ මට ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ෆොටෝස් බල අපි මේ සූම් කර බල මොකක් හරි හොඳ දෙයක් කතා කරන ගමන් තමයි ඉන්නේ. So next පස්සේ කියන්න ගත්තා අපේ රිලේෂන්ෂිප් එක කම්ප්ලීට්. දැක්කන ඉතින් සීරියස් කතාවක් කියද්දි දුන්නත් ඉතින් අපි මැදින් මොකක් හරි කියනවා. ඒ ඉස්සරි නම් අපේ හැටි. මෙයා තමයි ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම අපිට මොකක් හරි සීන් එකක් ඇක්ට් කර පෙන්න වෙච්ච දේ ඒ විදිහටම කියන්නේ. අපි ඇති හරි ආසයි කතා අහන්න. අපි දැන් මේ කතාව රස විඳින ගමන් අපේ කෑමත් කනවා. ඉතින් ඊට පස්සේ මට හම්බුණා ලස්සනට වීඩියෝ කරන්න පුළුවන් තැනක්. හැබැයි මා වැඩි පේන්නේ නැහැ. අපේ සෙට් එක වනම් පේනවා. සෝ එතන හොයාගත්ත නිසා මට ඉතින් හරි ලේසි අපේ කට්ටියව වීඩියෝ කරන්න. මම වීඩියෝ එක එඩිට් කරලා තමයි දැක්කේ ඇත්තටම වෙච්ච දේ. ඔන්න දැන් ඔයාලට ක්ලික් වුණාද? දැක්කන ඉතින් එක විදිහකට ඉන්න බෑ. ඒකනේ කියන්නේ ඉතින් අපි හැම මොමන්ට් එකක්ම අනිවාර්යෙන් වීඩියෝ කරන්න ඕනේ. මොකද අපි දකින්න නැති දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි අපේ යාළුවෙක් පරක් වුණා මෙතෙන්ට එන්න. එයාට සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ ඉඳන් මෙයා වෙලාවට වැඩ කරන කෙනෙක්. ඉතින් ඒක නිසා තමයි අද එයා පරක්කු. එයාට සාමාන්‍යයෙන් අපි දෙයක් කිව්වට පස්සේ අද කරන වැඩ කිව්වට පස්සේ ආයෙ වැඩේ කරන්න හෙට. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ට්‍රැක් අවුට්. මේ මං හිතුවේ දැන්වත් හැදිලා ඇති කියලා. හැබැයි තාමත් එහෙමයි.
අපිට තිබ්බ 12 මාට අපි කිව්වේ 12ට මීට් වෙමු කියලා. ඒත් එයා ආවේ 2යි ගානකට. කොහොම හරි ට්‍රිප් එකක් ගිහිල්ලා හරියටම අපිට කලින් දවසේ රෑ අපිට කිව්වා මං එනවා හරියටම වෙලාවට එනවා හරියටම 12 වෙද්දි එනවා. තව වෙලාවකට කිව්වා අපි 11 මාටත් සෙට් වෙමු කියලා. ඉතින් ඒ විදිහේ කියපු කෙනෙක් තමයි අද එනකොට වෙලාව 1:00 හරි 2යි හරි. Hi. ඇත්ත කියන කෝල් එක කරන කොයිද පිට ආරෝමකට නේ ඔය ෂෙයා කරා මෙතන අපි කට්ටියට තිබ්බේ ඩෙසර්ට් කන්න විතරයි. හැබැයි ඉතින් අපේ යාළුවෙක් ආවේ අන්තිම මොහොතේනේ. ඉතින් අපි කිව්වා ටික්මන්ට කන්න කියලා ඔක්කොම ටික බෙදාගෙන ඇවිල්ලා අපි ඩෙසර්ට් කනකම් මොකද පොරම ඉවර වෙලා අන්තිමට ෆොටෝස් ගන්න තියෙන නිසා. ඉතින් ඔයාලට කොහොම යාළුවෝද ඉන්නේ? ඔයාලට ඔයගලගේ යාළුවෝ ගැන මොනවද කියන්න තියෙන්නේ? අපිට ඉස්කෝලේ තමයි මුලින්ම යාළුවෝ හම්බෙන්නේ. ඊට පස්සේ ක්ලාසස් වලදී හම්බෙනවා. ඊට පස්සේ කැම්පස් වලදී, ඊට පස්සේ ජොබ් එකක් කරද්දී, තව එක එක අවස්ථාවලදී අපිට යාළුවෝ හම්බෙනවා. හැබැයි කලින් ඉඳලම හිටපු යාළුවෝ ඉන්නේ ටික දෙනයි. මගේ මේ යාළුවෝ ගැන කියනවා නම් ඇත්තටම අර බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා කියන්නේ. අන්නේ යාළුවෝ ටික තමයි මේ. තව ඉන්නවා. මං කියන්නේ මෙතන ඉන්න කට්ටිය ඔක්කොම බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා. මොකද දැන් සමහර කට්ටිය හිතන්නේ අපි හැමදාම යාළුවත් එක්ක මැසේජ් කරන්න ඕනේ. මොකද කරන්නේ? කෑවද, බිව්වද? ඒ විදිහේ මැසේජ් කරන කට්ටිය තමයි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා. හැබැයි මම නම් හිතන්නේ එහෙම කට්ටියට නෙමෙයි අපි හොඳම යාළුවෝ කියන්න ඕනේ. මම නම් හොඳම යාළුවෝ කියන්නේ ඒ විදිහේ කට්ටියට නෙමෙයි. මම හොඳම යාළුවෝ කියන්නේ අපි සාමාන්‍යයෙන් මාස ගාණක් කතා නොකර හිටියත් අපි ආයෙ මැසේජ් එකක් දැම්මොත් එහෙම ආයෙ කලින් විදිහටම කතා කරනවා නම් අන්න එයාට තමයි හොඳම යාළුවෝ කියලා කියන්නේ. නැතුව මේ අපි ගොඩාක් කල් මැසේජ් නොකර ඉඳලා එකපාරට මැසේජ් කරාම දැන් ලොකු සීන්නේ දැන් මැසේජ් කරන්නේ නැහනේ අපිත් එක්ක වගේ කියන කට්ටියට නෙමෙයි. එහෙම යාළුවොත් මට ඉන්නවා. මං හිතනවා එහෙම යාළුවෝ මේ vlog එක බලනවා ඇති කියලා. ඔන්න අපි ඉස්කෝලේ ගිහිල්ලත් එකට එතකොට කැම්පස් ගියෙත් එකට එතකොට එකම ජොබ් එක කරනවා නම් ඔන්න ඉතින් අපිට අර විදිහට කලින් වගේම හැමදාම කතා කර ඉන්න පුළුවන්. හැබැයි අපි එහෙම නෙමෙයිනේ. මොකද අපි යාළුවෝ 10 දෙනෙක් ගත්තොත් ඒ යාළුවෝ 10 දෙනා කරන්නේ විදි 10ක දේවල්. ඉතින් මං හිතනවා ඔයාලට මං කියප එක තේරෙන්නේ නැති කියලා. ඕකේ පොඩ්ඩක් සීරියස් කතාවක් තමයි ගියේ. හැබැයි ඉතින් දැන් අපි මේ රෙඩි වෙලා ඉන්නේ අන්තිම වැඩේට. ඒක තමයි වැදගත්ම වැඩේ අපි කොහේර ගියාට පස්සේ. ඒ තමයි අපේ ෆොටෝස් ටික ගන්න එක. ඉතින් ඒකට කොහොමත් පැයකමාරක් පැය දෙකක් වගේත් යනවා සමහර වෙලාවල් වලට. ඉතින් ඔහොම තමයි මම මගේ යාළුවොත් එක්ක දවස් ගත කරේ. ඉතින් අද දවස අපි ගොඩාක් ප්ලෑන් කරා. ඉස්සරහට කරමු කියලා. ට්‍රිප් යන් කියලා ප්ලෑන් කරා, ඩේ අවුට් යන් කියලා ප්ලෑන් කරා. ඉතින් අපි බලමු ඒවා කටින් විතරක් කියන ට්‍රිප්ද කියලා, කටින් විතරක් යන ට්‍රිප්ද කියලා. තව වීඩියෝස් මම මෙයාලත් එක්කම ගේනවා නම් අනිවාර්යෙන් ඉතින් ඒ කරපු ප්ලෑන්ස් හරියටම හරි. So anyways, thank you so much for watching guys. I hope you guys enjoy this video. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Bye bye.